හරි. දැන් ඔන්න පුතා අපි accounts වල මාර්ම තැනකට එන්න හදන්නේ මේ lesson එක කියන්නේ වාගේ ඇත්තටම වාගේ සාමාන්‍ය පෙළ විෂය නිර්දේශයේ තියෙන මාර්ම පාඩම හරි සහ වැඩිම ලකුණු තියෙන පාඩම කියලා මතක තියාගන්න සහ හරිම ලේසියෙන් මම ඔයාලට මේ ටික සියල්ලම කියලා දෙනවා වැඩිදුර කතා කරන්න ඕනේ නැහැ මේ පාඩමේ නම අපි කියනවා මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම කියලා right මේ කියනකොටම නිකන් සාමාන්‍යයෙන් වාගේ ඔළුවට එන්නේ කෙලින්ම බෑඩ් අයිඩියා එකක් අයියෝ මේ පාඩම මට අවුල් නේ කියන එක බහුතරයකගේ ඔළුවට එනවා හරි සමහරව ඒක අවුල්ද කියලා දන්නෙත් නෑ ගණන් හදන්න ගියාම ගණන් හදාගන්න බැරි ප්‍රශ්න තියෙනවා right ඒ ඔක්කොටම විසඳුම මතක තියාගන්න මම මේ lesson එකේදී ඔයාට දෙනවා right හරි එතකොට අපි ඉස්සල්ලාම බලමු මේ lesson එකට එන්න කලින් මේ lesson එක කොහෙන්ද අපිට set වෙන්නේ කියලා. හරිද? right. මතක් කරගන්න ඔයාට මම මීට පෙර කියලා දුන්නා ගිණුම්කරණය කියලා කියන එකේ යෙදවුම් සහ නිමැවුම් ක්‍රියාවලියක් තියෙනවා. හරි. ඒ ගිණුම් කරන යෙදවුම් ලෙස අපි භාවිතා කරන්නේ ව්‍යාපාරයක ඉදිරියදා සිදුවෙන ගනුදෙනු. ඒ ගනුදෙනු භාවිතා කරලා අපි කිසියම් ක්‍රියාවලියක් කරලා ඒ ක්‍රියාවලිය අවසානයේ අපි ලබා ගන්න ගිණුම් කරන නිමැවුම ක්‍රියාවලිය කියලා කිව්වේ මොකද්ද යම්කිසි කාර්යයන් සමුදායක් right එක කාර්යයක් නෙමේ කාර්යයන් සමුදායක් ඒ කාර්යයන් සමුදාය එකට ගත්තාම අපි ඒකට කියන්නේ මොකද්ද ක්‍රියාවලියක් කියලා. එතකොට මේ ක්‍රියාවලිය ඇතුලේ ඉස්සල්ලාම අපි කරනවා කිව්වේ ඒ ව්‍යාපාරයේ ගනුදෙනු මොනවද කියලා හඳුනා ගන්න එක. ඔයාලට මතකයි මූලාශ්‍ර ලේඛන භාවිතා කරලා තමයි අපි ඒ ගනුදෙනු හඳුනා ගන්නවා කියලා කිව්වේ. ඊට පස්සේ අපි ඔන්න ගණන් හදන වැඩවලට යනවා. ඒ අනුව අපි ඒ හඳුනාගත්ත ගනුදෙනු මූලික සටහන් පොත්වල ඇතුළත් කිරීම කළා. ඒ හඳුනාගත්ත ගනුදෙනු ප්‍රථමයෙන්ම මොකද කරන්නේ මූලික සටහන් පොත්වල ඇතුළත් කරා. ඒ අනුව මුදල් පොත මතකයිනේ නේද? ඊළඟට බැංකු පොත, සුළු මුදල් පොත, ගැනුම් ජර්නලය, විකුණුම් ජර්නලය නේ ඊළඟට පොදු ජර්නලය කියන මෙන්න මේ මූලික පොත් ටික තමයි අපි හැදුවේ. right ඊට පස්සේ අපි ඊළඟ පියවරට එනවා මේ මූලික පොත්වල තියෙන තොරතුරු ලෙජර් ගිණුම් වල සටහන් කිරීමේ කාර්යය. අපි මොකද කරන්නේ මේ මූලික පොත්වල තිබ්බ තොරතුරු ඊළඟ සැරේ මොකක්ද කරේ ලෙජර් ගිණුම් වල ඇතුළත් කිරීම සිද්ධ කරා. එතකොට මේ ලෙජර් ගිණුම් වල ඇතුළත් කරන වේලාවේදී තමයි අපි ගනුදෙනු හර කිරීම සහ බැර කිරීම කියන එක ඉගෙන ගත්තේ right ඒ කියන්නේ හර කිරීම සහ බැර කිරීම කොහොමද වෙන්නේ කියලා අපි ඉගෙන ගත්තේ සහ ඒක එතන ප්‍රායෝගිකව අපි ක්‍රියාත්මක කරා. හැබැයි ඒකට අවශ්‍ය දැනුම අපි ලබා ගත්තේ මෙතනදී නෙමෙයි. ඒකට අවශ්‍ය දැනුම ලබා ගත්තේ ඊට පෙර අපි ගිණුම් කරන සමීකරණ කියලා පාඩමක් කළා. ඒ සමීකරණ පාඩමේදී මේ ගනුදෙනු වල ද්විත්ව ස්වරූපේ ඉගෙන ගත්තා. ඊට පස්සේ ද්විත්ව සටහන් න්‍යාය කියන පාඩමේදී අපි ද්විත්ව සටහන් මූලධර්ම ආදේශ කරලා right ඒ අනුව මේ ගනුදෙනුවක් කොයි ගිණුමකටද හර වෙන්නේ කොයි ගිණුමකටද බැර වෙන්නේ කියන එක බොහොම ප්‍රායෝගිකව අපි තේරුම් ගත්තා right ඒ තේරුම් ගත්තේ ඒ පදනම නැත්නම් ඒ බේස් එක අපි දාගත්තේ පුතා මතක තියාගන්න මෙන්න මේ ක්‍රියාවලිය ලස්සරට බාධාවකින් තොරව කරගෙන යන්න ඕන නිසා ඒ අනුව මෙතෙන්ට ආවට පස්සේ අපිට ආයි හිතන්න ඕනකමක් තිබුණේ නැහැ මේක ඇයි මේ ගිණුමට හර වෙන්නේ ඇයි මේ ගිණුමට බැර වෙන්නේ ඕක හිතන්න ඕනකමක් අපිට තිබුණේ නෑ ඇයි අපි කල් තියාම ඒ හර වෙන විදිහ බැර වෙන විදිහ සහ ඒකට හේතු සියලු ගනුදෙනු වලට අදාළව සාකච්ඡා කරලා තිබ්බ නිසා හරිද දැන් එහෙමනම් අපේ යන්න හදන්නේ අපි ඊළඟ පියවරට ඒ අනුව අපි මේ ලෙජර් ගිණුම් වල ගනුදෙනු සටහන් කරලා ඊළඟ පියවරට අපි ආවා ඒ පියවරේදී අපි මොකද්ද කරේ ඒ ලෙජර් ගිණුම් ශේෂ කරලා අපි ශේෂ පරීක්ෂමක් හදන වැඩෙත් සිද්ධ කරා ශේෂ පරීක්ෂමක් හදන වැඩෙත් සිද්ධ කරා හරිද ඒ ශේෂ පරීක්ෂමට මොනවද ආවේ මේ ශේෂ පරීක්ෂමට ආවේ පුතා මතක් කරගන්න මෙන්න මේ ලෙජර් ගිණුම් වල
අවසාන ශේෂ මේ ලෙජර් ගිණුම් තුලනය කරලා ඒ ලෙජර් ගිණුම් වල අවසාන ශේෂ අපි ශේෂ පරීක්ෂුමේ ඇතුළත් කිරීම කළා. විශේෂයෙන් මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා. මෙන්න මේ ලෙජර් ගිණුම් වලින් එන අවසාන ශේෂ ටිකට අමතරව මූලික පොත්වල හරි මූලික පොත් තුනක් තියෙනවා විශේෂයි. මොකද්ද? මුදල් පොත, ඒ වගේම මොකද්ද? බැංකු පොත, ඒ වගේම සුළු මුදල් පොත. ඔන්න ඔය මූලික පොත් තුන මූලික පොතක කාර්යය පමණක් නෙමෙයි ලෙජර් ගිණුමක කාර්යයක් ඉටු කළා කියලා මතක තියාගන්න. ඒ කියන්නේ එක පැත්තකින් ඒවා මූලික පොත් වගේම තවත් පැත්තකින් ඒවා ලෙජර් ගිණුම් හැටියටත් සැලකිල්ලට ගන්නවා. ඒක නිසා අපිට මේ ශේෂ පරීක්ෂම හදනකොට මෙන්න මේ සාමාන්‍ය ලෙජර් ගිණුම් වල අවසාන ශේෂ විතරක් නෙමෙයි මූලික පොත්වල තිබ්බ මුදල් පොත, හරි, ඒ වගේම බැංකු පොත, ඒ වගේම සුළු මුදල් පොත කියන තුනේ ශේෂ ටිකක් අපිට ගන්න ඕනකම තිබුණා. අන්න එහෙම අරගෙන හදපු ශේෂ පරීක්ෂම කොයි වගේද කියලා මම ඔයාලට දැන් පෙන්නනවා. මෙන්න බලාගන්න. හරි, කොහොමද මේ ශේෂ පරීක්ෂම තියෙන්නේ? මම මේක ඉලක්කම් ඇතුළත් කරලා නැහැ. රන්සත්ගේ ව්‍යාපාරය 2025-12-31 දිනට ශේෂ පරීක්ෂම ව්‍යාපාරයේ නම මුලින්ම ඇතුළත් කරලා තියෙනවා. ඊළඟට 2025-12-31 දිනට ශේෂ පරීක්ෂම කියලා ඇතුළත් කරලා තියෙනවා. ඒ අනුව මේ ශේෂ පරීක්ෂමේ මොනවාද තියෙන්නේ? අර කියපෝ මූලික පොත් තුනෙන් එන ශේෂ මුදල් පොත තුලනය කරලා මුදල් පොතෙන් එන ශේෂය අපි මෙන්න මේ මුදල් ශේෂය කියලා ඇතුළත් කරා. මතක් කරගන්න මුදල් ශේෂය ආවේ කොයි පැත්තෙන්ද? හර තීරුවෙන්. මුදල් ශේෂය ආවේ කොයි තීරුවෙන්ද? හර තීරුවෙන්. ව්‍යාපාරයේ මුදල් ශේෂය ආවේ මෙන්න මේ හර තීරුවෙන්. බැංකු පොත තුලනය කරලා ඒ බැංකු පොතේ අවසාන ශේෂය අරගත්තා. ඒකත් මේකේ හර තීරුවෙන් තමයි ප්‍රධාන වශයෙන් එන්නේ. හැබැයි බැංකුවේ අයිරාවක් තිබුණා නම්, ඒ කියන්නේ බැංකුව අයිරාවක් කියලා කියන්නේ මොකක්ද? මම ඔයාලට ඒක පැහැදිලි කරලා දීලා තියෙනවා. බැංකුව අයිරාවක් කියන්නේ අපේ බැංකු ජංගම ගිණුමේ හරි තියෙන සල්ලි වලට වඩා අපි ගෙවීම් කරවා ගත්තාම මොකද වෙන්නේ? account එකේ තියෙන සල්ලි වලට වඩා ගෙවීම් කරවාගෙන ඒක අපිට කරන්න පුළුවන් විදිය මම ඔයාලට කිව්වා. හරි, එහෙම කරාම බැංකු ගිණුමේ එනවා මොකද්ද? ඍණ ශේෂයක්. අන්න එතකොට ඒ ඍණ ශේෂය තමයි බැංකු අයිරාව කියන්නේ. එහෙම වුණා නම් ඒක එන්නේ මෙතන මොකෙන්ද? බැර තීරුවට. right. ඊළඟට සුළු මුදල් පොත තුලනය කරාම ඒකේ අවසාන ශේෂය අපි සුළු මුදල් ශේෂය ඒකත් මේ හර තීරුවෙන් තමයි අපිට ආවේ. ඔන්න ඔහම. ඊළඟට අපි ලෙජරේ තිබුණු ඉඩම් ගිණුම මතක් කරගන්න. දැන් ඔය ශේෂ තුනේ ඉන්නේ කොහෙන්ද? ඔය ශේෂ තුන හොයාගන්නේ අපි මූලික පොත්වල තුනකින් තමයි අපි ගත්තේ. මූලික පොත් තුනෙන් කෙලින්ම එතෙන්ද ශේෂය ගත්තා. ඉතුරු ඒවා ඉන්නේ කොහෙන්ද? ලෙජර් ගිණුම් වලින් තමයි ඉතුරු ශේෂ ටික මේ ශේෂ පරීක්ෂමට එන්නේ. නම් ඔළුවේ තියාගන්න අපි ගත්තොත් මේ මූලික පොත් වලිනුත් ශේෂ පරීක්ෂමට සංඛ්‍යාවන් 3ක් එනවා. මූලික පොත් වලිනුත් සංඛ්‍යා 3ක් එනවා. මොකද්ද? මුදල් ශේෂය, බැංකු ශේෂය සහ සුළු මුදල් ශේෂය. ඊළඟට මේ ලෙජර් ගිණුම් වලිනුත් ශේෂ පරීක්ෂමට සංඛ්‍යාවන් එනවා. එතකොට අර කියපු තුන හැර අනිත් ඔක්කොම ටික එන්නේ කොහෙන්ද? මේ ලෙජර් ගිණුම් වලින්. ඒ අනුව බලන්න අපි එතෙන්ට ගිහිල්ලා බලමු. ඉඩම් ගිණුම තුලනය කරලා එන ශේෂය අපි ඉඩම් කියලා දානවා. ගොඩනැගිලි ගිණුම තුලනය කරලා එන ශේෂය ගොඩනැගිලි කියලා මේකේ දානවා. ලී බඩු ගිණුම තුලනය කරලා එන ශේෂය ලී බඩු කියලා දානවා. ගැනුම් ගිණුම තුලනය කරලා එන ශේෂය ගැනුම් කියලා දානවා. මතක් කරගන්න දාපු විදිය විකුණුම් ගිණුම තුලනය කරලා එන ශේෂය විකුණුම් කියලා දානවා මෙතන. ණයගැති ගිණුම එකක් නෙමෙයි, ණයගැතියෝ කීපයක් ඉන්නවනම් ඒ ණයගැතියන්ගේ ගිණුම් තුලනය කරලා එන ශේෂ අපි මෙන්න මෙතනින් දානවා. සාමාන්‍යයෙන් ඒ ණයගැති ගිණුම් වල කීපයක් තිබුණොත් ඒ ටික එකතු කරලා තමයි අපි මේ ශේෂ පරීක්ෂමේ දාන්නේ. නැත්නම් මේ ශේෂ පරීක්ෂම ටිකක් ඕනවට වඩා සංකීර්ණ වෙනවා. ඒකයි කේස් එක. ඒ නිසා ණයගැතියෝ 3 දෙනෙක් ඉන්නවනම් 3 දෙනාගේම එකතු අරගෙන අපි මෙතනින් දානවා. හරි. ඊළඟට ණය හිමියෝගේ ගිණුම් තුලනය කරලා ඒ ණය හිමි ගිණුම් ටිකේ එකතු අරගෙන අපි ඒක මෙතනින්
ඇතුළත් කිරීම කරනවා. රයිට්. ඊට පස්සේ දුන් වට්ටම් ගිණුම තුලනය කරලා ඒකේ ශේෂය මෙතනින් දැම්මා. ලද වට්ටම් ගිණුම තුලනය කරලා ඒකේ ශේෂය මෙතනින් දැම්මා. විදුලිය ගාස්තු ගිණුම තුලනය කරලා ඒකේ ශේෂය මෙතනින් දැම්මා. ඊට පස්සේ දුරකථන ගාස්තු ගිණුම තුලනය කරලා ඒකේ ශේෂය මෙතනින් දැම්මා. වැටුප් ගිණුම තුලනය කරලා ඒකේ ශේෂය මෙතනින් දැම්මා. රක්ෂණ ගාස්තු ගිණුම තුලනය කරලා ඒකේ ශේෂය මෙතනින් දැම්මා. ප්‍රවාහන ගාස්තු ගිණුම තුලනය කරලා ඒකේ ශේෂය මෙතනින් දැම්මා. ලිපිඩ් ද්‍රව්‍ය ගිණුම තුලනය කරලා ඒකේ ශේෂය මෙතනින් දැම්මා. ලද කොමිස් ගිණුම තුලනය කරලා ඒකේ ශේෂය මෙතනින් දැම්මා. ගෙවූ කොමිස් ගිණුම තුලනය කරලා ඒකේ ශේෂය මෙතනින් දැම්මා. හරි. ඊළඟට ආයෝජන ආදායම් ගිණුම තුලනය කරලා ඒකේ ශේෂය මෙතනින් දැම්මා. බැංකු ගාස්තු ගිණුම තුලනය කරලා ඒකේ ශේෂය මෙතනින් දැම්මා. ණය පොලී ගිණුම තුලනය කරලා ඒකේ ශේෂය මෙතනින් දැම්මා. බැංකු ණය ගිණුම තුලනය කරලා ඒකේ ශේෂය මෙතනින් දැම්මා. විවිධ ආදායම් ගිණුම තුලනය කරලා ඒකේ ශේෂය මෙතනින් දැම්මා. ප්‍රචාරණ ගාස්තු ගිණුම තුලනය කරලා ඒකේ ශේෂය මෙතනින් දැම්මා. ගොඩනැගිලි අලුත්තරයා ගිණුම තුලනය කරලා ඒකේ ශේෂය මෙතනින් දැම්මා. ආයෝජන ගිණුම තුලනය කරලා ඒකේ ශේෂය මෙතනින් දැම්මා. අවසානයේදී ප්‍රාග්ධන ගිණුම තුලනය කරලා ඒකේ ශේෂය මෙතනින් දැම්මා. අන්තිමට හර තීරුවේ එකතුවට බැර තීරුවේ එකතුව සමාන වුණා. මේක තමයි ශේෂ පරීක්ෂම හැදුවාම සිද්ධ වුණේ. ඒතකොට දැන් තේරුම් ගන්නකො ශේෂ පරීක්ෂමට මේ සංඛ්‍යා ටික ඉන්නේ අර නිකන් උඩින් පහත් වෙලා නෙමෙයි. දැන් සමහර ළමයින්ට ශේෂ පරීක්ෂම දුන්න ගමන් මේක නිකන් හෙන අවුල්. හරි. එහෙම වෙන්න බෑ පුතා. හරි. ශේෂ පරීක්ෂමට උඩින් පහත් වෙච්ච සංඛ්‍යා එන්නේ නැහැ. හරි. ශේෂ පරීක්ෂමට මේ සංඛ්‍යා එන්නේ කොහෙන්ද? මතක තියාගන්න අපි අපේ ලෙජර් ගිණුම් තුලනය කරලා ඒ එන අවසාන ශේෂ හර පැත්තෙන් ශේෂයේ ඊගේ කියලා આવොත් ඒක හර ශේෂයක්. බැර පැත්තෙන් ශේෂයේ ඊගේ කියලා આવොත් ඒක බැර ශේෂයක්. මේ සියල්ල මං කියලා දීලා තියෙන්නේ. හරි. ඒතර අන්නේ හර ශේෂ සහ බැර ශේෂ තමා මෙන්න මේ ශේෂ පරීක්ෂමට අපි ඇතුළත් කිරීම කරේ. දැන් පුතා අපිට කරන්න තියෙන්නේ මොකක්ද? මේ ශේෂ පරීක්ෂමේ තියෙන තොරතුරු පාවිච්චි කරලා අන්තිම පියවරට එනවා මූල්‍ය ප්‍රකාශන සැකසීම. ව්‍යාපාරයේ ගැන ඇල්මැති පාර්ශවයන් ඔන්න ඔය මූල්‍ය ප්‍රකාශන තමයි එයාලා ව්‍යාපාරයේ සම්බන්ධයෙන් තීරණ ගන්න බලාපොරොත්තු වෙන්නේ. හොඳට ඔළුවේ තියාගන්න. ගිණුම් කරන්නේ අරමුණ මොකක්ද කියලා ඇහුවොත්, ගිණුම් කරන්නේ අරමුණ මොකක්ද කියලා ඇහුවොත් මොකක්ද මේ අරමුණ? ව්‍යාපාරය ගැන ඇල්මැති පාර්ශවයන්ට අයිතුළුට ගන්න ව්‍යාපාරය ගැන ඇල්මැති පාර්ශවයන්ට ආර්ථික තීරණ ගැනීමට අවශ්‍ය තොරතුරු සම්පාදනය කරලා දෙන එක. මොකද්ද ගිණුම් කරන්නේ අරමුණ? ව්‍යාපාරය ගැන ඇල්මැති පාර්ශවයන්ට කවුද අය? අයිතිකරුවෝ, කළමනාකරුවෝ, සේවකයෝ, ගනුදෙනුකරුවෝ, සැපයුම්කරුවෝ, බැංකු වගේ මූල්‍ය ආයතන, රජය ඔයගේ ආයතන තියෙනවා. ඔය සෙට් එකට ආර්ථික තීරණ ගැනීම සඳහා තව විදිහකින් කිව්වොත් ව්‍යාපාරය ගැන ඇල්මැති පාර්ශවයන්ට ඔය කියපු ඇල්මැති පාර්ශවයන්ට ආර්ථික තීරණ ගැනීම සඳහා අවශ්‍ය තොරතුරු සම්පාදනය කරලා දෙන එක තමයි පුතා ගිණුම් කරන අරමුණ. ඇකවුන්ටන්ට් විදිහට මගෙත් ඔයාගෙත් අරමුණ වෙන්න ඕනේ මේ ගිණුම් කරන අංශය අපි මේ වැඩේ කරනවා නම් ඔන්න ඕකයි. හරිද? ඒ විලුවෙන් තමයි මෙන්න මේ ක්‍රියාවලිය ඔයයි මමයි දෙන්නම මේ සිද්ධ කරන්න කියලා මතක් කරගන්න. රයිට්. ඒ අනුව අපේ මෙන්න මේ මූල්‍ය ප්‍රකාශන සැකසීම නැත්නම් කියනවා ගිණුම් කර නිමැවුම සැකසීම තමයි මේ පාඩමේදී ඉගෙන ගන්නෙ. අපිට ඒ වෙනුවෙන් මූලික වශයෙන් ඕන වෙන්නේ මොකද්ද? ශේෂ පරීක්ෂම. ශේෂ පරීක්ෂම සහ තව පොඩි තොරතුරු ටිකක් අපිට ඕනේ. පස්සේ කියන්න. හරිද? හරි. එතකොට අපිට මේ මූල්‍ය ප්‍රකාශන සකස් කිරීමේ කාර්ය කරන්න පුළුවන්. හරිද? එතකොට මේ මූල්‍ය ප්‍රකාශන එහෙම නැත්තම් ගිණුම් කර නිමැවුමට මොනවාද අයිති වෙන්නේ? මෙන්න. මොනවාද අයිති වෙන්නේ? මෙන්න මේ. අංක එක අපි කියනවා වෙළඳ හා ලාභ ගිණුම. තනි නමකින් කිව්වොත් ආදායම් ප්‍රකාශය. එතකොට පුතා ඔයා දන්නවා මේ වෙනකොට ව්‍යාපාරයක ආදායම් ප්‍රකාශයක් හදන්නේ මොකටද? ඒ ව්‍යාපාරයේ ලාභය හෝ අලාභය ගණනය කරන්න. ආදායම් ප්‍රකාශය හදන්නේ ලාභය හෝ අලාභය ගණනය කරන්න. ඒ වෙනුවෙන් මොනවද අපිට ඕනේ? දැන් ශේෂ පරීක්ෂමේ පරීක්ෂම දිහා බලාගෙන තමයි අපි එහෙනම්
මේ ආදායම් ප්‍රකාශය හදන්න ඕනේ. ශේෂ පරීක්ෂමේ තියෙන දේවල් වලින් මොනවාද අපිට ඕනේ මේ ආදායම් ප්‍රකාශය හදන්න? පොතා මතක තියාගන්න ಜಾති දෙකයි. මොනවද? ආදායම් සහ වියදම්. මෙන්න මේ දෙක තියෙනවා නම් අපිට බොහොම ලස්සනට මොනා කරන්න පුළුවන්ද? ආදායම් ප්‍රකාශනය හදලා නැත්නම් වෙළඳ හා ලාභ ගිණුම. වෙළඳ හා ලාභ ගිණුම දෙකක් තියෙනවා පුතා. වෙළඳ ගිණුම කියලා එකකුත් අපි හදනවා, ලාභ ගිණුම කියලා එකකුත් හදනවා. මේ දෙකම එකට ගත්තාම ආදායම් ප්‍රකාශය. හරිද? එතකොට මේ දෙකම හදන්න නැත්නම් මේ ආදායම් ප්‍රකාශය හදන්න අපිට ඕන වෙන්නේ අර ශේෂ පරීක්ෂමේ තියෙන තොරතුරු වලින් මොනවද? ආදායම් සහ වියදම් ටික. හරි. ඊළඟට අපි හදනවා මූල්‍ය තත්ත්ව ප්‍රකාශය. මේකෙන් පෙන්වන්නේ ව්‍යාපාරයේ මූල්‍ය ශක්තිය කොයි වගේද කියන එක. ව්‍යාපාරයේ මූල්‍ය ශක්තිය නැත්නම් අපි කියනවා මූල්‍ය තත්ත්වය කොයි වගේද? හරි. ඒකේ සරලව ඔයා හිතා ගන්න පුතා මේ ව්‍යාපාරය හරි දීර්ඝකාලීනව සාර්ථකව පවත්වාගෙන යන්න පුළුවන්ද? නැත්නම් මේකේ මූල්‍ය අර්බුද ඇති වෙලා මේ ව්‍යාපාරය වැහිලා යයිද කියන එක තමයි මේ මූල්‍ය තත්ත්වය නැත්නම් මූල්‍ය ශක්තිය කියන එකෙන් අපි මේ කියන්නේ. හරිද? ඇත්තටම කිව්වොත් ව්‍යාපාරයේ පැවැත්ම තමයි අපි මෙතනින් බලන්නේ. දීර්ඝකාලීන පැවැත්ම අපි මෙතනින් බලනවා. හරිද? ඒ වෙනුවෙන් අපිට ඕන වෙනවා මොනවද? ಜಾති තුනක්. ಜಾති තුනක් ඕන වෙනවා. මොනවාද ಜಾති තුන? ව්‍යාපාරයේ වත්කම් ටික, ව්‍යාපාරයේ වගකීම් ටික සහ ව්‍යාපාරයේ අයිතිකරුගේ හිමිකම නැත්නම් ප්‍රාග්ධනය කියලා ගන්න. ඒතකොට ආර පේනවද පුතා අපි ව්‍යාපාරයක ගනුදෙනු වර්ග කරෙත් කොහොමද ඇත්තටම කිව්වොත් ඔය විදිහටමයි. වත්කම්, වගකීම්, හිමිකම්, ආදායම්, වියදම් කියලා. ඔයාලට ගිණුම් කරන සමීකරණ පාඩමේදී ඒක බොහොම විශ්ලේෂණාත්මකව අපි කතා කරලා වෙනම ටේබල් එකක් පවා දීලා තියෙනවා. මොනවාද වත්කම්, මොනවාද වගකීම්, මොනවාද හිමිකම්, මොනවාද ආදායම්, මොනවාද වියදම් කියලා. දැන් ඔයාලට පේනවනේ එකම දේ තමයි එක තැන්වල පාවිච්චි කරන්නේ. ඒකයි තේරුම් ගන්න පුතා මේ සබ්ජෙක්ට් එක අපි ගත්තාම ඇත්තටම නැති. හරි දෙයක් නෑ මේක ඇතුලේ. හරි. ඒතර තියෙනවාට මේ ටික අවබෝධ කරගන්න විතරයි. කවුරු හරි කෙනෙක් ඔයාට මේක පැහැදිලිව කියලා දුන්නොත් මෙන්න මේ ටික තමයි තේරුම් ගන්න ඕනේ කියලා. ඒක තේරුම් ගත්තා කියන්නේ පුතා ඔයාට විෂයන් සෙට් එකේ O level විෂයන් සෙට් එකේ ලේසිම විෂය මතක තියාගන්න ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනයේ කොටසේ ගිණුම් කරන්නේ කොටස. ඇත්තම විශේෂයෙන් ව්‍යාපාර අධ්‍යයනයේ කොටස නම් දෙයක් නැහැ. හරි. මොකද මේ ඒකේ තියෙන දේවල් ටික ගත්තාම නිකන් ඔයාලට නෝට් එක කියවනකොටම ප්‍රායෝගිකව තේරෙනවා. මොකද ඒ තරමනේ දේවල් ප්‍රායෝගිකයි. හරි. ඒ සිදුවෙන දේවල් පාඩම් කරගන්න තියෙන්නේ ටික ඔයාලට මහ ලොකු දෙයක් ඒක ඇතුලේ නෑ. ඉතින් මේ කාල සීමාවෙත් පුතා මහන්සි වුණත් හරි පොඩි කාලයක් මහන්සි වුණත් ඔයාලට මේකේ ඒක නම් ෂුවර්. හරි. ඒක කිසි ගැටලුවක් නැහැ. ඒකට අවශ්‍ය දේවල් ටික සේරම මම මේ පැකේජ් එක ඇතුලේ ඔයාලට ලබා දෙනවා කියලා මතක් කරගන්න.